Hello, මගේ යාළුවනේ සුබ උදෑසනක් වේවා හැම දිනකටම. මම ඔයාලට ඔයාලට කියලා කිව්වා මේ Niska 125M එකේ ටයිමින් තියෙන ආකාරය පැහැදිලි කිරීමක් කරනවා කියලා. පොඩි යමක් තව පැහැදිලි කිරීමක් කරන්න. නම් පිස්ටන් එකේ රින්සෙට් එක දාගන්න ඕන ආකාරය රින් එක ගැප් එක තියෙන ආකාරය රින් එක ගැප් එක තියෙනවා මේ රිස් පහක් තියෙනවා පහේ තියෙන්න ඕනේ ටොප් රින් එක තිබ්බොත් මේ පැත්තේ ගැප් එක මේ පැත්තේ එළියට අනිත් දෙවෙනි රින් එක තියෙන්නේ මේ පැත්ත මේ හරස් අතර තමයි රින්ස් ගැප් තියෙන්න ඕන නැත්නම් ඔයිල් පිච්චීමක් වෙනවා මම කිව්වා ටයිමින් තියෙන විදිහ කියලා දෙනවා කියලා. ඔය කට්ටියට පේන එක මෙතන T මාක් එක. T මාක්. T අකුරක් එක්කම මේ පළුවේ ඉරයි T මාක් එකයි පිස්ටන් එක තියෙනවා টොප් එකේ ඊට පස්සේ හෙඩ් එක හයි කරගන්න ඕනේ හෙඩ් එක හයි කරනකොට හෙඩ් එක හයි කරලා පිස්ටන් එක අනිවාර්යයෙන්ම තියෙන টොප් එකේ එතකොට හෙඩ් එකේ කෑල්ල එක දෙන්න තියෙනවා මෙන්න මේ විදිහට කෑම එක ප්‍රී කරකෙන්න ඕන මේ විදිහට ප්‍රී කරකෙන්න ඕන ගෑස් කට් එක තියලා ඉතින් ටයිමින් ගිහින් ටයිමින් වල එකේ දෙපැත්තේ මාක් එකක් තියෙනවා උඩ ටී මාක් එකක් තියෙනවා T මාක් එක උඩට එන්න ඕන උඩ පැත්තට තියෙන්න ඕන මම හෙඩ් එක හයි කරලා හෙඩ් එක තියාගෙන මම ඔයාලට ටයිමින් තියෙන විදිහ කියලා දෙන්නම් හරි මම හෙඩ් එක හයි කරගත්තා දැන් ඔයකට ටයිමින් තියෙන විදිහ කියලා දෙන්නම් මම අර ඉස්සෙල්ලා කියපු විදිහට T මාක් එකයි T මාක් එක ඉරයි මෙන්න පාළුවේ තියෙන ඉර තියෙන ඒ මට්ටමට ගන්න ඕනේ. ඒක කරලා ටයිමින් වීල් එක තියෙන්නේ. ටයිමින් වීල් එකේ මෙතන ඉරයි මේ ඉරයි පාළුවේ සමාන්තරව තියෙන්න ඕනේ. T මාක් එක තියෙන්න ඕනේ උඩට. කෙලින්ම උඩට. එච්චරයි තියෙන්නේ සරලව කිව්වොත් එච්චරයි ටයිමින් එක තියෙන්නේ. මහා දේවල් නෑ ලොකු දෙයක් නෑ. මම මේක ටයිමින් තියලා ඉවරයි. දැන් මට තියෙන්නේ අනිත් ටික දාගන්න විතරයි. දන්නේ නැති දෙයක් තියෙනවා නම් මොන හරි කමක් නෑ. දන්නේ නැති දෙයක් තියෙනවා නම් දැනගන්න යමක් තියෙනවා නම් මෙසෙන්ජර් එකට මැසේජ් එකක් දාන්න. නැත්නම් මගේ නම්බරේ තියෙන නම්බරේට කෝල් එකක් දාන්න. ඕනම ලෙඩක් තියෙනවා නම් කියන්න බලලා දෙන්න. ඔබ දවසක්
හැම දෙනාටම